උඹලගේ සියුම්ව මම මෙතුවක් කාලයකට මගේ අත්දැකීම් වලට අනුව උඹලගේ සියුම් විදිහට හොයලා බැලුවොත් ඇයි උඹලා අතාරින්නේ කියලා එක්ක වැඩ කරා මම පවුලේ දක්ෂයා වගේ ඉන්න එක විභාගයේ ෆේල් නම් මට නෝන්ඩි. පවුලේ නෑදෑයෝ අතර මම නෝන්ඩි. නැත්තම් අල්ලපු ගෙදර එකා විභාගේ පාස් මට මේ සැරේ ෆේල් නොත් මේ සැරේ ප්‍රතිඵල ඇවිල්ලා උම්මන් ගැන හිත හිටියෝ. කියන්නේ උඹලට මොකක් කර ප්‍රතිඵලයක් එනවා අල්ලපු ගෙදර උන්ටයි පවුලේ උන්ටයි උඹලගේ පිට ලෝකයක් නෑ උඹලගේ ප්‍රතිඵලයමයි කීව. එහෙම මනසක් මේ වයසේ හැදෙන්නේ. මේ මොහොතේ උඹලට හැදිලා තියෙන එහෙම එකක්. එහෙම එකකට බයි තමයි මේක අතාරින්නේ. මේක අතාරනවා කියන්නේ හෙන්නම ඩේන්ජර් කතාවක්. හොඳට අහගනින් සිද්ධිය කරන්න ඕනදී හිතා හොඳට අහගනින්. දැන් මේ අර අපි එක එකට ඕන විදිහට ජීවත් වෙලා හරියන්නේ නෑනේ. අපි ජීවත් වෙනවා අපිට ඕන විදිහට. ඒතර අපිට ඕන විදිහට ජීවත් වෙන්න මේකගේ අනිත් එක ඕන මගුලක් හිතපුවා. ඌට ලස්සන උඹලා ගනින් වැඩ කරේ ඒ තුනකට නම් යන්තම් S3ක් නම් එන්නේ. ඒතර S3 දාන්නේ ගැලපෙන්නේ නෑනේ. S3 නම් එන්නේ S3 ගන්න මේක කරපන්. S3 ගන්න කරපන්. ඊට පස්සේ දෙමු මේකෙන් ගැම්ම අරගෙන මේක. ඔය ගැම්ම මරුවට එනවා. ඔය ගැම්ම මරුවට එනවා. උඹලා මෙතෙන්ට ගියාම අපි හිතමුකෝ වැඩ තොපි දැන් අපි හිතමුකෝ වැඩ කරලම නෑ කියලා. කරලම නෑ. මොනවත්ම කරේ නැත්තම් තොපි ජොබ් එකක් කුඹුරු කොට පියව ගිහිල්ලා. මොනවත් නොකර මේ අවුරුදු දෙකක් මේක හිටියන් ඇත්තටම කුඹුරු කොට වැඩ කරන්න දෙන්නේ නෑනේ. වෙන ඕන මගුලකට කරපන් ජොබ් එකකට පැනම. කරන් දෙන්නේ ඒක. මොනව හරි කරානේ. කරගන්න හරියට පදමට ආවේ නෑ කියපන්කො මොනව හරි කරලා එහෙමනම් ගිහින් විභාගේ ලියපන්. ගිහින් විභාගේ ලියනකොට වාඩි වෙලා ඉඳපන්. පේපරේ ගෙනලා දෙයි. එනකොට ගණින් ලියන්න මතකට. මෙලෝ මතකයක් එන්නේ නෑ. දැන් තොපි කරේ නැත්තම් එන්නෙම නෑ. ෂේප් එකේ වටපිට බලපන්. අරුන් පිස්සුවෙන් වගේ ලියලා පොළ මිටි අරුන් ගහනවා. ඒක දිහා පොඩ්ඩක් හොරෙන් බල ඉඳපන්. පැය 3ක් ඉඳගෙන ඉන්නකොට තේරෙයි තමන් කොතනද ඉන්නේ කියලා. ඇඟ ඇතුළට ඔය දවස් කීපෙම යනකොට හොඳට පදන් වෙයි. අරුන් ලියන්නේ අර විදිහට මම දෙන්න ඕන ගේම් කියලා මරු ගැම්මක්. තොපි මේක ලියන්නේ නැතුව අතහැරපු ගම වෙන්නේ ආයිත් අර පරණ තැටීම තමයි උඹලා දුවන්නේ. මේ විභාග ගුණසුමට උඹලා පොඩ්ඩක් ඔය ගැම්මෙන් ඉදී දෙනම ගේම ලබෙන් සැරේ දෙනම ගේම කියලා මොන විදිහෙන්වත් ඕක කරන්න හම්බෙන්නේ නැහැ. ආයිත් උඹලා කරකලා මේක ලියනදී මේක තමයි වැටෙන්නේ. ඔය සිස්ටම් එක තමයි වැටෙන්නේ. ඒ නිසා මේ සැරේ ලියන්න ඕනේ හැම එකම. මොකෙක් හරි එහෙම නැතුව යන එකෙක් මෙතෙන්ට එන එකෙක් ඉන්නවනම් එහෙම එකෙක් අතහැරියට කමන්නේ නැහැ. ඔන්න